සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම නිලක්ෂිකා හෝම් ඇන්ඩ් ගාඩන් channel එකට. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඔව් අදත් ඉතින් ලස්සන වැඩක් කරන්න තමයි මගේ යාළුවෝ ටික එකතු කරගන්න හදන්නේ. ඉතින් මුලින්ම කියන්න ඔයා මගේ channel එකට අලුත් නම් අනේ යාළුවේ ඉතින් ආදරෙන් ඉල්ලනවා subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ඉතින් වීඩියෝ එකට. නැත්තම් මම උපදූපනි කියවන්නේ. අද ඉතින් ඔන්න ලස්සන මෙගා බෝතලයක් අරන් අයියෝ මේක ලස්සන නෑ නේද? ඉතින් මේක ලස්සන කරලා ගන්න ඕනේ. ඔය ලස්සන මොලේ ටිකක් පාවිච්චි කරලා ටිකක් අලුතින් හිතන්න. එතකොට පුළුවන් ලස්සන වැඩක් කරන්න. ඉතින් අද දවසේදී මම ලෑස්ති වෙලා ඉන්නේ මෙගා බෝතලේ ඇතුලේ ලස්සන දහස්පතිය පැලයක් හිටවන්නයි. ඉතින් අපි ඒක කොහොමද කරන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් වීඩියෝ එක කට් කරන්න නැතුව කියන්නේ මගෙන් නවත්තන්න නැතුව දිගටම බලාගෙන ඉන්න. එතකොට හොඳ පැහැදිලිව ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අපි බලමු ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මෙගා බෝතලයක් මම අරගන්නවා. ඊළඟට මේ තියෙන්නේ මාක්ස්. ඉතින් මට මේකට මාක්ස් ඕන වෙනවා. ඔන්න දැන් ඔයාලට පේනවා මම ඊළඟට සකසගෙන තියෙන බෝතලේ කොහොමද කියලා. ඉතින් අරක ඉවතට තමයි යන්නේ. හරිද? මම මේක ගන්නෙ නැහැ. මොකද මට ඕන කරන්නේ ඩිසයින් දාපු බෝතලයක්. ඉතින් අපි නිකම් බෝතලයක් අර ගන්නවට වඩා හොඳ නැද්ද? ටිකක් ඒක ලස්සන කරලා අරගත්තොත් එහෙම ඇත්තටම ඔයාලට කියන්න ඕන යාළුවනේ මේක මගේ අදහසක් නෙමෙයි. ඒ කියන්නේ මේ බෝතලේ පාට කරන එක. ඉතින් ඒක මගේ දුවගේ අදහසක්. ඉතින් එයාවත් මතක් කරන්න එපා. මොකද බෝතලේ පාට කරපු අයිතිකාරයා එයා හින්දා ඉතින් එයාගේ පාසලේ වැඩ කටයුතුකට මේ තමයි මේ දේවල් කළේ. ඉතින් මට ආවා ඊට පස්සේ අදහසක් මේ මල් පැලේ මේ විදිහට හිටවනවා නම් හොඳයි කියලා. මම කලින් එක කරලා තියෙනවා. ඉතින් ඒ නාට දැන් මං ළඟ වලට පෙන්වන්න එක නැහැනේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලොත් එක්කම ඒක සිටවන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට දුව ඩිසයින් කරපු එක මම ඉතින් අරගත්තා. ඔයාලට පුළුවන් ෆැබ්‍රික් පේන්ට් එකකින් මේක කරන්න. මොකද මෙයා නම් මේක දිය සායන් කරලා තියෙන මේක තින් වැස්ස ගමන් හේදිලා යනවා. ඉතින් මට ඕන කරන්නේ අදහසක් වලට දෙන්නනේ. ඒක නිසායි මම මේක මේ විදියට කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තීන්ත ටිකක් හරි ෆැබ්‍රික් පේන්ට් එකක් හරි අරගෙන පින්සලකින් ලස්සන ඉතින් ඔයාලා දන්න කියන මොකක් හරි ඩිසයින් එකක් අඳින්න. ඉතින් එතකොට අපිට මෙගා බෝතලේ ගොඩක් ලස්සන වෙනවනේ. අර තනි පාටට හිටින්න පාට කරනවට වඩා මට හිතෙනවා ඉතින් මොකක් හරි ලස්සන ඩිසයින් එකක් මේකට දාපුවාම ගොඩාක් ලස්සනයි කියලා. ඉතින් දහස්පතිය පැලයක් තමයි සිටව ගන්න හදන්නේ. ඔයාලට කියන්න දහස්පතිය පැලේ මම ලෑස්ති කරගත්තේ දවස් 3කට කලින්. මේක වතුර තමයි මෙච්චර දවසක් තිබුණේ. ඒත් පැලවලට මුකුත්ම වෙලා නැහැ. බලන්න කොච්චර නිරෝගීව තියෙනවද කියලා. ඉතින් ඔන්න ඔයාට ඔයාගේ වැඩත් එක්ක කරගන්න බැරුව කිව්වොත් කාර්ය බහුල වුණොත් වතුර එකකට දාලා තියාගන්න දහස්පතිය පැල ටික. මේකට අටපෙතිය පැලයක්, සියම් පැලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. සියන් කියලා අපි කියන්නේ කුඩුරු පැලවලට. ඉතින් වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්නකෝ. එතකොට ඉතින් ඔයාලට මේ දේවල් ටික බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ බලන්න මාත් එක්කම හැමදාම රැඳිලා ඉන්න. එතකොට පුළුවන් ඔයගොල්ලන්ට ලස්සන අලුත් අදහස් වලින් පරිපූර්ණ වෙන්න. ඉතින් මගේ යාළුවෝ ඒ වගේනේ. ආදරේ හැමදාමත් ඔයාලට මගේ වීඩියෝ බලලා කමෙන්ට් දාන ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ. ඉතින් මේ මාක්ස් එකෙන් තමයි මම මේ මෙගා බෝතලේ ඇතුලේ මේවා ටික සිටව ගන්න. ඔන්න ඉතින් ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ සයිස් එකට මෙන්න මේ කප් එකේ සයිස් එකට අපි කපා ගන්න ඕනේ මෙන්න මේ මෙගා බෝතලේ යට කොටස. ඉතින් මට පුළුවන් විදිහට මම කපා ගත්තා යාළුවනේ. ඔයාලත් ඉතින් ලස්සනට කපා ගන්න බලන්න. ඉතින් මම කපලා තිනවා කැත වෙන්නත් පුළුවන් හොඳද? ඉතින් මේ විදිහට තමයි මගේ මෙගා බෝතලේ යටපැත්ත මේ විදිහට හිටින්න තමයි මම මල් පැලේ සිටව ගන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා මම උඩ කොටස කපා ගත්තා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කපා ගන්න. ඔන්න ඔය විදිහට තමයි එන්න ඕනේ. ඉතින් මම සිදුරු ටිකකුත් තියාගත්තා. මොකද මේක අපි උඩ එල්ලන ආධාරක වශයෙන් මේක පොඩි ආධාරකයක් දාලා මේක උඩ එල්ල ගන්න තමයි මම හදන්නේ. ඉතින් ඒක ඒ විදිහට කරගන්න හින්දා තමයි මම සිදුරු තිබ්බේ. ඉතින් මේ විදිහට මේ කප් එකේ සයිස් එකට තමයි මේක කපා ගන්න ඕනේ පිටිපස්ස. අපි ඉතින් ඊළඟට බලමු මොකද කරන්න යන්නේ කියලා. දැන් මම මේ සඳහා තෝරගත්තා. ඉතින් මතු පිට පස් සහ වැලි කලවම් කරලා. ඉතින් මේ වගේ පොඩි ගල් කැට තියෙනවා මගේ පසේ හැටියට. ඉතින් ඔයාලා මේ සඳහා කැමති මාධ්‍ය තෝරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව. මන්නක තියෙන පස් මේවා නිසා මම ඉතින් මේ දේවල් තමයි මේකට පාවිච්චි කරන්නේ. මොකද දහස්පතිය කියන්නේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් පැල නිසා කිසිම කරදරයක් නැහැ.
ඉතින් ඉක්මනින්ම ඒවා අපිට වර්ධනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔන්න ඉතින් දැන් මම ඊළඟට හදන්නේ මෙන්න මේක ඔයාලට පේනවද මේ මාක්ස් එකේ මේ යට තියෙන මේ පට දෙක මම කපා ඉවත් කරගත්තා. මේ විදිහට කපලා ඉවත් කරගන්න. මොකද මේකේ මේ පට දෙක තිබ්බහම අපිට මේ වැඩේ කරගන්න බැරි හින්දා. මම හිතනවා ඕගොල්ලන්ට ඒක පැහැදිලි කියලා. ඉතින් දැන් මේ මාක්ස් එක අරගත්තාම ඔයාලට තියෙන්නේ හොඳට මේ ටික දිග ඇරලා ඊට පස්සේ මැද්දෙන් හොඳ ලස්සනට සිදුරක් හදාගන්න එක. මොකද මේක අපි මේ ඇතුලෙන් රිංගවන්න ඕනේ. ඒක හින්දා. ඉතින් දැන් මගේ මේතන පොඩ්ඩක් සිදුරු උනේ නැහැ. ඒ නිසා මම නැවත සිදුරු කරනවා. මොකද මේක ඩබල් මාක්ස් එකක්. ඉතින් ඒ නිසා ඔයාලටත් ඒ වගේ හම්බ වුණොත් ඒ විදිහට කරන්න. ඉතින් හොඳට සිදුරක් හදාගන්න ගොඩාක් ලොකු සිදුරු හදාගන්න එපා යාළුවනේ. එතකොට මේ මුල් පද්ධතිය දාන්න බෑ. අනික මම තෝරගෙන තියෙන ටිකක් ලොකු පැලයක් හින්දා මුල් පද්ධතියේ දාන්න මම මෙච්චර සිදුරු කරගත්තේ. ඔයගේ පැලේ සයිස් එකට ඔයා සිදුර හදාගන්න. මොකද අනිත් එක තමයි මේ බෝතලේ ඇතුළට මේක හොඳට රිංගවලා පස්මාදයේ එළියට වැටෙන්නේ නැති විදිහට ඔයා මේ මාක්ස් එක ඇතුළට දාලා හදාගන්න ඕනේ. හරි විදිහට. නැතුව කියොත් මේ පැලේ මැද්දෙන් පස් ටික අපි දාන පස් ටික හැලිලා යන්න පුළුවන්. අන්න ඒක නිසා ඊට පස්සේ ඉතින් මේක ඇතුලෙන් ඔයාට පුළුවන් මේ පැලේ ඇදලා අරගන්න උඩට පොඩ්ඩක් ඔයාට ඕන සයිස් එකට. මුල් පද්ධතිය මෙන්න මේ ආකාරයට තමයි ඇතුලෙන් පේන්නේ. මේක මේ විදිහට තමයි මාක්ස් එක දාගන්න ඕනේ සිදුර එළියට හිටින විදිහට. ඒ වගේම මේ පැලේ පහළට බර වෙන විදිහට මෙන්න මේ විදිහට. එතකොට තමයි මේ පැලේ උඩට නැමිලා ඇවිල්ලා ලස්සනට මේකේ මල් හැදෙන්න පටන් ගන්න. ඉතින් අතු ආවොත් අතු කපන්න පුළුවන්. ඒ වගේම මේක නැමෙනවා. මෙහෙම හරි ලස්සනට මේක නැමෙනවා. නැමිලා ඇවිල්ලා තමයි උඩට බර වෙලා මේ පැලේ ලස්සනට මල් එන්නේ. ඉතින් ගොඩාක් ලස්සන නිර්මාණයක් මේක. ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මං හිතනවා. දැන් පේනවනේ මේ මුල් පද්ධතිය මෙන්න මේ විදිහට හිල මේ තියෙන සිදුර ඇතුලෙන් එළියට එන්න ඕනේ. දැන් මම ලෑස්ති වෙන්නේ අපි සකසාගත්ත මාදය මේ සඳහා දාගන්නයි. ඉතා පහසුවෙන් දැන් ඔයාලා මේකට බය නැතුව මේ මාදය ටික දාලා මේක ඇතුළට දාන්න. මොකද මේ මාක්ස් එක තියෙන නිසා මේ මාදය එළියට යන්නේ නැහැ. දැන් මේ විදිහට මේ ආකාරයට මේ පස් ටික මේකට දාගන්න. ගොඩාක් මේ වැලි තියෙන ඒවා එහෙම ගන්න එපා. මොකද මාක්ස් එක අස්සෙන් ඒවට යනවා. ඒක හින්දා ටිකක් බරපස් ටිකක් ඒකෙන් බර මාධ්‍යයක් සකස ගන්න. ඒකට ඉතින් කොහොමවත් වෙන්න පුළුවන්. ඔයාලා කැමති ඕනම දෙයක් ඉතින් මේකට දාගන්න පුළුවන්. ඒ වගේම හොඳට හයිය ඒකෝ රිදිපටියක් ආකාරයෙන් එහෙම නැත්නම් කම්බි ආකාරයෙන් එහෙම නැත්නම් මේකට ගැළපෙන විදිහට ඉතින් මේකේ ශක්තිමත් නූලක් පාවිච්චි කරලා මේක උඩින් එල්ල ගන්න. දැන් ඉතින් මේ විදිහට තමයි මගේ පැලේ දැන් එන්නේ. දැන් ගැලවෙන්නේ නැහැ. මම මේකට වතුර දාලා නැති නිසා පස් ටික හැලෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක එනවා. ඉතින් ඔයාලට පුළුවන් ලස්සනට දැන් මේක මෙහෙම නැමෙනවා. මේක උඩට නැමිලා ලස්සනට මෙතනින් තමයි මල් ටික එන්න පටන් ගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මේක නමලා උඩට ලස්සනට හදාගන්න. මේ තියෙන්නේ දැන් අපි සකසගත්ත පැලේ. ඉතින් අවසානෙට මෙන්න මේ විදිහට තමයි මගේ නිර්මාණය තියෙන්නේ. ඉතින් අහක දාන පරණ වයර් කේබල් එකක් වගේ පාවිච්චි කරලා තමයි මම මේ විදිහට උඩින් එල්ල ගත්තේ. මොකද අපේ ගෙදර ඉන්නවා පොඩි ලේන් පැටව. ඉතින් යාලා හපනවා, සත්තු හපනවානේ මේ දේවල්. ඉතින් පොඩි රිදිපටි කම්බිය සාමාන්‍යයෙන් එල්ලපුවා මේක අවුවට වැස්සට ඉතින් හේදිලා අවුවට කර වෙලා ඊට පස්සේ ඒක කැඩිලා යනවා ටික දවසක් යද්දි. ඉතින් අපිට ටික දවසක් පාවිච්චි කරන්න නම් මෙන්න මේ වගේ ඉවත දාන වයර් කෑල්ලකින් මේක හදාගන්න. එතකොට ඒක ශක්තිමත්ම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මගේ ලස්සන නිර්මාණය මේ පේන තියෙන්නේ. අපි තව එකක් හදලා බලමු කොහොමද කියලා. මම ඒකට වතුරක් දාගත්තා. ඉතින් වතුර වැටෙනවා මේ විදිහට. මේ බලන්න හොඳට වතුර බැහැලා යනවා. ඒ වගේම ගහට හොඳට වතුර වැටෙනවා. ඉතින් හරි ලස්සන නිර්මාණයක්. ඉතින් මම මේක එල්ලගත්තේ මගේ ඔන්චිල්ලාවේ. ඉතින් බලන්නකෝ ඔන්චිල්ලාවේ තියෙනවා මේ උඩ මේ ගොඩක් තියෙනවා තැන්. ඉතින් මට හිතුණා ඒ ටික ලස්සන කරගන්න. ඒකයි මම එතන පොඩ්ඩක් ලස්සන කරගන්න හිතෙච්ච නිසා මේ විදිහට එල්ලගත්තේ. ඉතින් ලස්සනයි නේද යාළුවනේ? ඉතින් මං හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට. ඉතින් අත්හදා බලන්න කරන්න. ඉතින් දෙයක් ඉගෙන ගන්න තමන්ගේ ජීවිතේට එකතු කරගන්න යම්කිසි දෙයක් නේද? ඉතින් මං හිතුවා ඔයාලට පණිවිඩයක් මගේ වීඩියෝ එකකින් අරගෙන එන්න ඇති කියලා. ඉතින් අපි බලමු ඊළඟ එක කොහොමද කොයි විදිහට මම මේ විදිහට සකසා ගන්න කියලා. දැන් මම ලෑස්ති වෙන්නේ ඊළඟට දෙවෙනි එකට පස් ටික දාගන්න. ඉතින් මේ විදිහට ඔයාලා අර මං කලින් පෙන්වුවා විදිහටම ඉතින් මාධ්‍ය ටික මේකට දාගත්තා.
ඊට පස්සේ පැලේ පරහට බර වෙන විදිහට පැලේ තියාගන්න. ඊට පස්සේ ඉතින් කේබල් එකක් අරගෙන මේ විදිහට ගැට ගහ ගන්න. ඔන්න දැන් මගේ දෙවෙනි නිර්මාණයත් සාර්ථකයි. දැන් මම ඒකත් ඒ විදිහට එල්ලගත්තා. ඔයාලට පේනවද මේකේ පොඩි හැඩයක් තියෙනවා. මම ඒ විදිහට තමයි ඒක හිටේ. මේ උඩ රැඳෙව්වේ. ඉතින් මෙන්න මේ ලස්සන හැඩේ. පේනව නේද? ඒ කියන්නේ දැන් එකක් උසයි එකක් පාතයි. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඒක පේලියට එල්ලන්න. හරියට වින්චීන් එකක් විදිහට. ඉතින් අපේ ලස්සන නිර්මාණයේ හදවත් ගොඩ තියෙනවානේ අපේ යාළුවෝ ගාව. අන්න ඒ වගේ ලස්සනට හිතන්න. අලුත් දෙයක් තමන්ගේ හදවතින් දකින්න, හදවතින් හිතන්න. ඉතින් හදවතින් දකින්නේ කොහොමද කියලා නම් අහන්න එපා. මොකද ඒ වගේ ප්‍රශ්නත් ඉතින් අපේ යාළුවෝ අහනවනේ. ඉතින් යාළුවනේ විහිළුවක් කළේ හොඳද? ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් වින්චීන් එකක් ආකාරයටත් කුඩා එකේ ඉඳන් ලොකු එකට වගේ එහෙම නැත්නම් එකක් උසයි එකක් කුඩායි විදිහට හරි හදා ගන්න පුළුවන්. ඒකෙත් පොඩි ලස්සනක් තියෙනවා කියලා මට හිතුණ හින්දා. ඉතින් ওই විදිහට තමයි ඒ නිර්මාණ දෙක සැකසුනේ. ඉතින් ඔයාලට පුළුවන් ෆැබ්‍රික් පේන්ට් එකක් පාවිච්චි කරලා පින්සල ආධාරයක් කරගෙන මේ වගේ ලස්සනට ඉතින් මෙගා බෝතලේ හැඩ කරගන්න කැමති විදිහකට. ඉතින් මම ඊළඟට මගේ හැඩ වෙච්ච මෙකා බෝතලයට මම දැන් ඔන්න වතුර දානවා. බලන්න හරිම සාර්ථකව ඒ ජලය ටික මේකට උරා ගන්නවා. ඉතින් ගොඩාක් දාන්න කමක් නැහැ. මොකද එතකොට මේ ටික හොඳට මේකට අල්ල ගන්නවා. ඉතින් ඔයාලට ආදරෙන් කියනවා වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වටිනා වීඩියෝ බලන්න ආසයි නම් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයත් ආසයි නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉතින් ආදරෙන් කියනවා. ඒ වගේම මගේ වීඩියෝ බලලා ඉතින් හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලා ලස්සන ලයික් එකක් දාලා ඉතින් ලස්සන කමෙන්ට් එකකුත් දාලා යන්න අද වීඩියෝ එක හොඳයිද කියලා. ඉතින් මං හිතනවා ඔයාලගේ ජීවිතේට මේක ඉතාමත් ලස්සන පාඩමක් කරගනී කියලා මම මේ ඔයගොල්ලන්ට අරන් ආපු පුංචි නිර්මාණය. එහෙනම් ඉතින් මම අදට ඔයාලගේ නිවසින් සමු අරගෙන යනවා. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ගිහින් එන්නම්.